මදනල දොලේ සිසිලස සිදාදියටත් දැනෙනවාදෝ ගමේ සඟතරු පෙනෙනවාදෝ අනේ ආයෙත් එන්නේ කවදාදෝ. එතකොට ඔබත් ඇසිසුරු පතාගෙන කොළඹ සොඳුරු ගමක් දාලා කොළඹට ආපු කෙනෙක්ද? ඔව් හරියටම හරි. ඒක කවුරුත් අහපු නැති ප්‍රශ්නයක්. ඇත්තටම මේ ගීතේ කියද්දි මට දුක හිතිච්ච අවස්ථා ගොඩායි. මොකද අපේ රජශ්‍රී චිත්‍රපටයේ කෝකිලමලට වෙච්ච සිදුවීම ගත්තොත් නංගි ඒ සිදුවීමම මට වෙලා තිබුණා. මං හිතන්නේ නැහැ ඒක මට කියන්න අවස්ථාව හම්බුනේ ඒ නිසාමද කියලා. හැබැයි මට හිතෙනවා ඒ නිසාම වෙන්න ඇති කියලා. මොකද ඒක හරිම සංවේදී ගීතයක්. ඒක ඉතාම හැඟුම්බර ගීතයක්. ඒක තියෙන්නේ මේ ශිෂ්‍යත්වයේ පාස් වෙලා ලොකු නගරබද ඉස්කෝලේකට යනවා. එයාට හම්බෙන ඒ ස්කෝලර්ෂිප් එක ඒ ශිෂ්‍යත්වය නිසා. එතකොට දැන් මට එහෙම එකක් හම්බුනේ නැහැ. මම ශිෂ්‍යත්වයේ ඉතාම ඉහළින් අසමත් කෙනෙක්. හරි. ඒ වුණාට මටත් හැබැයි කොළඹ අධ්‍යාපනය ලබන්න එන්න සිදු වුණා.